අතට එන සල්ලි වාෂ්ප වෙලා වගේ යනවා නම් සල්ලි වලට වෙන දේ හිතා ගන්න බැරි නම් මේ තමයි ඔයා බලන්න ඕන වීඩියෝ එක. මාසේ අන්තිමට ඔයාගේ පඩිය අතට ආවට පස්සේ ඒ සැලරි එකට වෙන දේ හිතා ගන්න බැරි වෙනවා නම් නිකන් සල්ලි නිකන් වාෂ්ප වෙලා වගේ යනවා නම් අන්න ඒක වළක්ව ගන්නේ කොහොමද කියලා තමයි අපි මේ වීඩියෝ එක ඇතුලේ කතා කරන්නේ. එතකොට ලෝක ප්‍රසිද්ධ මනෝවිද්‍යාත්මක මූල්‍යමය ක්‍රමවේදයක් අපි මේ වීඩියෝ එක ඇතුලේ කතා කරනවා. ඒක හරහා සාමාන්‍ය පඩියකින් වුණත් සාමාන්‍යයෙන් කොහොමද සාමාන්‍ය පඩියෙක් වුණත් අරගෙන යම් දෙයක් යම් මට්ටමකට කරගන්නේ කොහොමද කියලා අද අපි මේ වීඩියෝ එක ඇතුලේ කතා කරනවා. ඒ නිසා අවසන් වෙනකම් බලන්න මේ වීඩියෝ එක ඇතුලේ ඔයාගේ මූල්‍යමය නිදහස දිනා ගැනීම සඳහා වටින දෙයක් ලැබෙනවා කියලා පොරොන්දු වෙලා තමයි මේ වීඩියෝ එක පටන් ගන්නේ. පහුගිය කාලේ ලංකාවේ උද්දමනයට උනේ මොකක්ද කියලා අපි හැමෝම දන්නවා. ඉන්ෆ්ලේෂන් කියන එක අපේ ජීවිතවලට බලපෑවි කොහොමද කියලා අපි හැමෝම දන්නවා. ඉතින් මාසේ අන්තිමට එන පඩියෙන් ඔයාගේ ලයිට් බිල්, වතුර බිල් එහෙම දාලා දාන්න තියෙන බිල් ටික දාලා ඊට පස්සේ ඔයා පොඩි වාහනයක් පදිනවා නම් එහෙම නැත්නම් මෝටර් සයිකල් එකක් තියෙනවා නම් මේවා ලීස් එහෙම දාලා ගෙවන්න තියෙන ඔක්කොම ටික ගෙවුවට පස්සේ මාසේ අන්තිමට ඉතුරු වෙන්නේ මාසේ අන්තිම වෙන්නේ නැහැ සමහර වෙලාවට පළවෙනි සතිය ඉවර වෙච්ච ගමන් පළවෙනි සතිය එකමාර ඉවර වෙච්ච ගමන් ඔයාගේ අතේ ඉතුරු වෙන්නේ රුපියල් 0යි නම් එහෙමත් නැත්නම් ඔයාට ට්‍රැවලින් වලට ඒ කියන්නේ එහෙට මෙහෙට යන්න ඕන කරන රස්සාවට යන්න ඕන කරන ගාන විතරයි නම් ඔයාගේ අතේ ඉතුරු වෙන්නේ. ඇත්තටම අන්න ඒකෙන් අපිට දියුණුවක් ලබන්න හෝ ඉතුරුවක් කරන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් අපි මොකක්ද ඒ වෙනුවෙන් කරන්න ඕන? ඉතින් මේ වගේ ගැටලුවක් විසඳගන්න ලෝකෙ දියුණු වෙච්ච මිනිස්සු පාවිච්චි කරපු ක්‍රමයක් තමයි 50-30-20 කියලා කියන්නේ. 50-30-20 කියන දේ අපිට අපේ ලංකාවට ඒ විදිහටම පාවිච්චි කරන්න බෑ. ඒක අපි පොඩ්ඩක් වෙනස් කරලා කොහොමද අපේ ලංකාවට පාවිච්චි කරන්නේ කියන එක අපි කතා කරමු. ඉතින් මේ තාමත් ඔයා මේ වීඩියෝ එක බලනවා නම් මේ වෙලාව වෙනකනුත් ඔයා මේ වීඩියෝ එක බලනවා කියලා කියන්නේ ඔයා ඇත්තටම ජීවිතේ යම් දියුණුවක් පතන ජීවිතේ ගේමක් ගහන්න try කරන කෙනෙක්. ඉතින් ඒ වෙනුවෙන් අපි සෑහෙන content creation කරනවා ලෝකේ තියෙන ක්‍රමවේද ගෙනහල්ලා ඒවා පාවිච්චි කරලා කොහොමද අපි දියුණු වෙන්නේ ඒවා කොහොමද අපේ සාර්ථකත්වයට පාවිච්චි වෙන්නේ කියන දේවල් අපි මේ වීඩියෝ ඇතුලේ ඕන තරම් කතා කරනවා ඉස්සරහට. ඉතින් අපි බලමු මෙහෙම කොහොමද මේ 50-30-20 කියන තියරි එක ලංකාවට ගැලපෙන විදිහට දාගන්නේ කියලා. හරි. දැන් 50 කියලා කියන්නේ මෙහෙමයි. මේකේ වෙන්නේ අපේ අතට හම්බෙන මුදල අපි කොටස් තුනකට කඩා ගන්නවා. මේ කොටස් තුන අපි බොහොම විනයකින් යුක්තව අපි පාලනය කරන්න ඕන. මේ විදිහට පාවිච්චි කරොතින් කාලයක් යනකොට අපි දන්නේම නැතුව අපි හම්බ කරපු මුදලෙන් අපි වටින දෙයක් අපේ ජීවිතවලටත් කරගෙන අපේ ආශාවන් අපි තෘප්තිමත් කරගෙන ඒ විතරක් නෙමෙයි අපි ගොඩක් ඉතුරුවකුත් කරගෙන එහෙමත් නැත්නම් ඉන්වෙස්ට්මන්ට් උත් කරගෙන අපි ගිහිල්ලා එක්තරා තැනකට අපි මූල්‍ය නිදහස එක්තරා තැනකට ගිහිල්ලා. හරි. මොකද්ද මේ 50-30-20 කියන්නේ කියලා අපි දැන් කතා කරොතින් පළවෙනි එක තමයි 50 කියලා කියන්නේ අපිට හම්බෙන ආදායමෙන් අපි 50%ක් අපි අත්‍යවශ්‍ය වියදම් වෙනුවෙන් වියදම් කරනවා. ඒ කියන්නේ මේ වෙලාවේ ඔයාගේ තියෙන බිල්ස් ටික වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ වෙලාවේ ඔයාට ගෙදරට ගේන කරන බඩු ටික, කෑමට යන බඩු ටික වියදම අන්නේ ටික වෙනුවෙන් අත්‍යවශ්‍ය වියදම් වෙනුවෙන්. ගෙදර ගෑස් එක වෙන්න පුළුවන්, ලයිට් බිල මේ හැමදේම අත්‍යවශ්‍ය දේවල්. මෙන්න මේ නොකර බැරි වියදම් ටික සමස්ත ආදායමෙන් 50%ක් වෙන විදිහට අපි හදා ගන්න ඕන. එතකොට ඒ විදිහට හදාගන්න නැත්තම් අපි එතනින් එහාට බලන්න ඕන කොහොමද අපි ඒක හදාගන්නේ කියලා ඒක අපි කතා කරමු මේ වීඩියෝ එක ඇතුළේම. එතකොට 50%ක් කියලා කියන්නේ අපිට එන ඉන්කම් එකෙන් 50%ක් කියලා කියන්නේ අත්‍යවශ්‍ය වියදම් වෙනුවෙන් අපි දාන කොටස. 30%ක් කියලා කියන්නේ අපේ ආශාවන්, අපේ එන්ටර්ටේන්මන්ට් එක. අපි ජීවත් වෙනකොට අපේ ආශාවන් තියෙනවනේ, ෆිල්ම් එකක් බලන්න ආස හිතෙනවා, මොන හරි දෙයක් කන්න ආස හිතෙනවා. මේ ආශාවන් වෙනුවෙන් උන් අපි 30%ක් වෙන් කරනවා. ඒ විතරක් නෙමෙයි අන්තිමට 20% කියලා කියන්නේ අපේ ඉන්වෙස්ට්මන්ට් එක. එහෙමත් නැත්නම් අපි ඉන්වෙස්ට්මන්ට් විතරක් නෙමෙයි සේවිංස් වෙන්නත් පුළුවන්. හැබැයි සේවිංස් වලටත් වඩා ඉන්වෙස්ට්මන්ට් එකකට යනවා නම් තමයි ගොඩක් වටින්නේ. ඉතින් මේ 50-30-20 කියන එකෙන් ඔන්න ඔය තුන තමයි අර්ථ දක්වන්නේ. හැබැයි අපිට ඔයාලා දන්නවා ඇති ලංකාව වගේ රටක අපි ජීවත් වෙනකොට සාමාන්‍යයෙන් 30%ක්ම අපේ ආශාවන් වෙනුවෙන් අපිට දාගන්න බෑ. හේතුව අපේ රටේ තියෙන උද්දමන තත්ත්වයක් එක්ක. ඒක හින්දා අපි මේක 20% කියන තැනට ගේනවා.
අපි ලංකාව ජීවත් වෙන තත්ත්වයත් එක්ක බලලා අපි 30ක් නෙමෙයි 20ක් අපේ එන්ටර්ටේන්මන්ට් එක වෙනුවෙන් අපි යොදා ගන්නවා. එතකොට අපේ මේ තියරි එක අපි 50-20-20 කියන තැනට යනවා. අපි 50ක් අපේ අත්‍යවශ්‍ය දේවල් වෙනුවෙන් යොදා ගන්නවා. ඊට පස්සේ 20ක් අපි පාවිච්චි කරනවා අපේ ආශාවන් වෙනුවෙන්. ඒ වගේම අනිත් 20 අපි පාවිච්චි කරනවා ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට. ඉතින් ලංකාවේ විදිහට මේ ක්‍රමවේදය ඇඩැප්ට් කරාම ලංකාවේ විදිහට මේ ක්‍රමවේදය හදලා ගත්තාම එන්නේ 60-20-20 කියලා. ඒ කියන්නේ 60ක් අපි කෙලින්ම දානවා අත්‍යවශ්‍ය වියදම් වලට, 20ක් අපි දානවා කෙලින්ම එන්ටර්ටේන්මන්ට් වලට. ඒ කියන්නේ අපේ සතුටු වෙන දේවල් වලට. ඒ වගේම අනිත් 20 අපි ආයෝජනයට සහ ඉතුරු කිරීමට දානවා. ඉතින් මේ විදිහට පුළුවන් අපිට මේක ලංකාවේ විදිහට ඇඩැප්ට් කරලා හදාගන්න. මේ වගේ ක්‍රමයක් පාවිච්චි කරාට පස්සේ අපිට හම්බෙන සුළු මුදල වුණත් අපිට පුළුවන් හරියාකාරව පාවිච්චි කරලා තේරුමක් ඇතිව පාවිච්චි කරලා අපේ දියුණුවට යොදා ගන්න. ඉස්සරහට මේ වගේ තව ක්‍රම මේ වගේ වටින දේවල් මනෝවිද්‍යාව ඒ කියන්නේ අපේ මනසත් එක්ක තමයි අපේ දියුණුව කියන එක සම්පූර්ණයෙන්ම රැඳිලා පවතින්නේ. බාහිර ලෝකය සම්පූර්ණයෙන්ම නිර්මාණය වෙන්නේ අපේ හිත ඇතුලේ ලෝකයක් එක්ක. ඉතින් අපි සාර්ථක වෙන්න අපේ මුදල් සහ මනෝවිද්‍යාව මේ දෙකම කොහොමද හරියට පාවිච්චි කරන්නේ මේක කොහොමද කළමනාකරණය කරගන්නේ කියලා ලෝකේ තියෙන විවිධ දැනුම මේ YouTube නාලිකාව හරහා මම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ගොඩාක් ස්තුතියි මේ YouTube නාලිකාවත් එක්ක රැඳී සිටිනවාට. ගොඩාක් ස්තුතියි අවසන් වෙනකම් මේ වීඩියෝ එක නරඹුවට. හම්බෙමු අපි තවත් වීඩියෝ එකකින්. එතෙක් ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.